තුනවසර දරුවන්ගේ ජලය පාඩම අවසානයේ සිදු කරපු නිර්මාණ ප්‍රදර්ශනයේ මේ තියෙන්නේ හදුගස්ස විද්‍යාලයේ තුනවසර දරුවෝ. ඉතින් අපි බලාගෙන යන එක දරුවන්ගේ එක නිර්මාණ මෙන්න තියෙනවා ලස්සන නිර්මාණ කරලා තියෙනවා ගොඩක් මහන්සි වෙලා තියෙනවා දරුවෝ. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ දෙමව්පියොත් එක්ක දෙමව්පියන්ගේ සහයෝගය ඇතිව ලොකු වෙහෙසකින් පසුව ලස්සන නිර්මාණයක් හැමෝම වගේ ගෑනලා තියෙනවා. දැනට සුළු මොහොතකට පෙර මේ ස්ථානට පැමිණලා අපේ අංශ ප්‍රධාන ගුරුතුමා ඒ වගේම වැඩසටහන් භාර ගුරුතුමිය මේ ස්ථානට ඇවිල්ලා ඒවා තෝරලා අපිට අවශ්‍ය කරන නිර්මාණ තෝරලා දුන්නා. ඉතින් මෙතනක් තියෙනවා නිර්මාණ. පුතා මේකේ මොකද්ද වෙන ක්‍රියාකාරකම? මූඩිය අරිත් මේ මූඩිය අරිත් වතුර වෙනවා. මූඩිය අරිත් වතුර වෙනවා. බලන්න අපිට පෙන්නන්න. හරි ෂෝක් නිර්මාණයක්. කොහොමද එක් කරේ? බෝතලයක් ගන්නවා. ඔව්. ඊට පස්සේ ඒකේ අටින් බෝතලේ අටින් චුට්ටක් කිලක් ගහ ගන්නවා. ඊට පස්සේ ඒකට බීම් බටයක් දානවා. ඒක චුට්ටක් කපනවා බීම් බටේ. කපලා ඒක ඇතුළට දානවා. ඊට පස්සේ මූඩිය අරිත් වතුර. හරි ෂෝක් නිර්මාණයක්. බලන්න අපිට ආයෙ පාරක් පොඩ්ඩක් පෙන්වන්න හිමීට මේ හරි ෂෝක් එකට වතුර පාර එනවා නේද? දැන් ඔයාලට තනියම මේක හදා ගන්න පුළුවන්ද? මේ පැත්තේ මූඩිය ඉනුත් එනවද වතුරද? බලන්න ඒකට කෝපි තියලා පෙන්නන්න අපිට. නියමයි. අපිට මේක ඉතින් මේ බෝතලයකින් පුතා පුළුවන් නේ ගෙදර ටැප් එකක් වගේ හදා ගන්න ඔය විදිහට නේද? ඈ දැන් වතුර අහක යන්නෙත් නෑ ජල ඈ හරි ෂෝක් නිර්මාණක යාළුවා මේවා ඉගෙන ගන්න ඕන මෙයාගේ. ඒක කියලා දෙන්න ඕන. හොඳ නිර්මාණ. ඒකෝට මේ බාණ්ඩ තව තියෙනවා අපේ ලස්සන ඒ වගේ නිර්මාණ. මේ කිඹුල්ලුත් ඉන්නවා. මේ කිඹුල්ලු හිටන් ඉන්නවා ඒකේ. බාන ලස්සන නිර්මාණ මෙයාලගේ නිර්මාණ තමයි ඔය තියෙන්නේ බලාගෙන ඉන්නවා ඉතින් නිර්මාණ දිහා දැන් තෝරලා ගියා නේද? මොකද කීවද ඒ ආපු කට්ටිය? සර්ලා ලස්සනයි කිව්වද? මෙතනක් තියෙනවා ලස්සන නිර්මාණයක්. මෙතනක් තියෙන මොකද්ද මේ තියෙන්නේ? වැවක්. ඔය වැවක කොටස් ටික නම් ගන්න පුළුවන්ද? හරි කියන්න බෑ. දුල ගංගා වලින් ජලය ඇතුල් වීම මේ තියෙන්නේ රළපනා වෙන්නේ බැම්ම ආරක්ෂා වීම මේ තියෙන්නේ විසෝකොටු වෙන්නේ වේගයෙන් යන ජලය රඳවා ගැනීම මේ තියෙන්නේ බැව් වෙන්නේ ජලය ආරක්ෂා වීම මේ තියෙන්නේ සොරවුව දෙකක් තියෙනවා එකක් මඩ සොරවුව සහ ගොඩ සොරවුව මේ තියෙන්නේ පිටවාන ගොවිතැන් කටයුතු වලට වතුර බොහොම හොඳයි ඈ. අන්න ඒව තමන් කර නිර්මාණය විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. හරි හොඳයි. එතනක් තියෙනවා ලස්සන නිර්මාණයක්. ජූස් මොකද්ද මේ තියෙන්නේ? බින්දක් නියමයි. මේ මෙතනක් තියෙනවා මේ දවස්වල තියෙන විශාල වැවක්ද මොකද්ද? ඈ? පොකුණක් ලස්සනයි ඈ. ලස්සන පොකුණක් තියෙනවා. තාම වතුර ඒකට එවලා නැහැ නේ. වතුර ඉස්සෙල්ලා තිබුණා. මම හිතන්නේ වතුර තිබුණා. මෙයාගෙත් තියෙනවා නිර්මාණයක්. කියන්නේ ඒක වාජනයකට යා ලස්සන සරසලා ඇත්තම මාළුත් දාලා තියනවලු බලමු. දෙන්නෙක් ඉන්න. එන්නේ නැද්ද උඩට? බයද ඉන්නේ? මෙන්න මෙතනක් තියෙනවා තව ලස්සන නිර්මාණයක්. මොකද්ද පුතා මේ තියෙන්නේ? පොකුණක්. ලස්සන ගල් බැම්මක් එහෙම. මේ ගල් බැම්ම කොහොමද රඳවලා තියෙන්නේ? ගම්බටෝලි.
ලස්සන පොකුණක් ඉදින් නේද? වතුර එහෙම සීතල ඇති කළු ගල් බැම්මන්නේ තියෙන්නේ නේ. හරි. හරි එහෙනම් ඔන්න මේ ලස්සන නිර්මාණ ටික අපේ ජලයේ පාඩම අවසානයේ අපි දරුවෝ කරපු නිර්මාණ ටික 3 වසර 65 දරුවෝ ඉන්නේ. ඒගොල්ලෝ හරි උනන්දුවෙන් ක්‍රියාශීලීව වැඩ කරන දරු පිරිසක්. ඉතින් මේගොල්ලෝ නිතරම මේ වගේ දේවල් කියපුවාම අරගෙන ඇවිල්ලා තමන්ගේ පාඩමට සක්‍රියව දායක වෙනවා. ඉතින් අනිත් මේ බලන හැම දරුවෙකුටම කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පාඩමක් අවසානයේ ලබා දෙන ක්‍රියාකාරකම් හරියට කරන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ නිර්මාණ කිසි දෙයක් අහක යන්නේ නැහැ. මොකද තමන් කරන නිර්මාණය තමන්ට අත්දැකීමක් එන්නේ. ඒ වගේම අද කරපු නිර්මාණ ගොඩාක් තියෙනවා. යාළුවෝ කරපු නිර්මාණ දිහා බලලා ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ හින්දා ඒ වගේම තමන්ගේ ජීවිතේට අවශ්‍ය දේවල් එකතු කර ගැනීමක් තමයි කරන්නේ. අවශ්‍ය දේවල් එකතු කර ගැනීමක් කරන්නේ. මෙතන ඇත්තටම සුවිශේෂී නිර්මාණයක් මෙතන තිබුණා. ඒක මම හිතන්නේ මේ මුළු පන්තියේම දරුවෝ ආසාවෙන් බැලුවා. ඒකම ඒගොල්ලෝ කරන්න ඉගෙන ගන්න ඕන මේකනේ. ඒගොල්ලෝ හැමෝම ඇවිල්ලා මේක මේ මුඩි ඇරලා වතුර එන විදිය බලන්න හැම කෙනෙක්ම වගේ බලාගෙන හිටියා. දැන් මේක බලාගෙන ඉන්නේ හැමෝම ඇවිල්ලා මේක මොකද්ද වෙන්නේ? එයාගෙන් අහගන්න, ඒක කරන්න බලන්න ඉතින් හරි ආසයි බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ අලුත් නිර්මාණ කරන්න ඔයගොල්ලෝ උත්සාහ කරනවා හිතන්න ඕන. එහෙනම් අපි අද අපේ නිර්මාණ ප්‍රදර්ශනයේ ඇත්තටම නිර්මාණ දෙකක් අපිට තෝරලා දීලා ගියා. නිර්මාණ දෙකක්. ඒකේ පළවෙනි නිර්මාණ විදියට තෝරලා දීලා ගියා ඇත්තටම මෙන්න මේ වතුර ගන්න ජල ටැංකිය. ඉතින් මේකෙන් ජල කරාමයේ තිබුණා ජල ටැංකිය තියෙනවා. ඉතින් මෙයා හරි ඒක කරන විදිය තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවා එයා. ඒ නිසා ඒ ආපු මේක අපේ විශ්ව මණ්ඩලයේ ආපුවේ සර්ලා මේක තෝරලා දුනා එක පළවෙනි ස්ථානයේ විදිහට. ඉතින් දෙවෙනි ස්ථානයේ විදිහට අපිට තෝරලා දීලා තියෙනවා මෙන්න මේ නිර්මාණය. ඒකේ තියෙන නිර්මාණාත්මක පැත්ත දිහා බලලා මේක තමයි දෙවෙනි ස්ථානට තෝරලා දුන්නේ. ඊට පස්සේ අපිට තුන්වෙනි ස්ථානයේ විදිහට තෝරලා දීලා තියෙනවා මෙන්න මේ වැවක ආකෘතිය. ඒක විශේෂයෙන්ම තේරුවක් කියලා කිව්වේ එයා වැව පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කරපු හින්දා ඒ කියන්නේ වැව ගැන ඒකේ තියෙන කොටස් එයා එකින් එකම වෙන කාර්යයත් එක්කම පැහැදිලි කරා. ඒ නිසා එයාගේ නිර්මාණයත් එක්කම එයාගේ දැනුම පිළිබඳවත් හිතලා එයාට ඒ පිළිබඳව තුන්වෙනි ස්ථානට තෝරලා තියෙනවා. ඒ විදිහට කිව්ව අනිත් ඒවා එකින් එක ගත්තාම හැම එකක්ම එකම වගේ ලස්සනයි. ඒකද තෝරන්න ගියොත් තෝරන්න එතනින් එහාට අමාරුයි. ඔක්කොම ලස්සනයි කියලා තමයි ඔයාලට කිව්ව නේද? ඔක්කොම ලස්සනයි කිව්වා. ඒ නිසා පන්තියේ යාළුවෙන් සතුටෙන් හැමෝම අප්පුඩියක් ගන්න.